1984 Abolition of President Entitlements Act number 4 of 1986. 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත අහෝසිය සඳහා ගෙනෙන පනතක් සම්බන්ධයෙන් තමයි අද විවාදයට අපි සම්බන්ධ වෙන්නේ. ගරු කතානායකතුමනි මම මේ ආරම්භ කරන්නම් අපිට හිටිය ශ්‍රේෂ්ඨ නඩුකාරතුමෙක් ජස්ටිස් වීරමන්ත්‍රී. ඔහු එක නඩු තීන්දුවකදී මිහිඳු මහරහතන් වහන්සේ කළ ප්‍රකාශයක් කෝට් කරලා තිබෙනවා. Those who hold power must act as trustees for the people, exercising their authority for the common good. සිංහලෙන් කිව්වොත් ගරු කතානායකතුමනි රජෙක් වේවා ජනාධිපතිවරයෙක් වේවා ඒ අධිකාරී බලය වූ පවත්වාගෙන යා යුත්තේ ජනතාවගේ භාරකාරයා ලෙස මිසක්කා අයිතිකාරයා වශයෙන් නොවේ. ඒ වගේම ඒ බලය හැම විටම පොදු යහපත සඳහා යොදවන්නේ කියන කාරණාව. ගරු කතානායකතුමනි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරන් බැලුවත් අපේ ජනාධිපතිවරයාගේ සිට පහළට හැම කෙනෙක්ම කියන ප්‍රධාන වචනය මොකක්ද? ජනතාවට නැති දේවල් වලින් සත පහක තඹ දොයිතුක දෙයිතුවක් අපිට එපා. හැම දිනම නීතිය ඉදිරියේ සමාන විය යුතුයි. මේවා අපි හුදෙක් කටපාඩමට කියන වචන නෙමෙයි ප්‍රතිපත්ති ප්‍රකාශයේත් ලියලා තිබෙනවා. අපේ ජීවිතත් අපේ වෙනහොට ගහයිලා තියෙනවා. අපි බාරකරුවෝ පමණයි. අන්න ඒ හින්දා තමයි ගරු කතානායකතුමනි මේ රටේ ජනතාවට පේන්න අරන් තියෙන්නේ ඉස්සර හිටපු පාලකයෝයි දැන් ඉන්න පාලකයන්ගේ වෙනස මොකක්ද කියන එක. දැන් මේ 1986 පනත එන්නේ ව්‍යවස්ථාවේ කොටසක් හැටියට නෙමෙයි. අපි දන්නවා 77 ජේ.ආර්. ජයවර්ධන බලයට ඇවිල්ලා අගමැති ලෙස පස්සේ තිබුණු බලයෙන් විධායක ජනාධිපති ක්‍රමය නිර්මාණය කළා. එයාගේ නිර්මාණය කරේ හැමදාම ඉන්න තමයි. නමුත් 86 වෙනකොට පේන්න ගන්නවනේ අර පාර්ලිමේන්තු පැතිවරණත් කලකඩි ලාම්පු සෙල්ලමෙන් කල් දාලා. නමුත් 86 වෙනකොට යාට පේනවා මොකක්ද මට ඉන්න බැරුණොත් මගේ නැහින දෙහින කාලේ කොහොමද බදු මුදල් වලින් මම ජීවත් වෙන්නේ. ඔන්න 86 එනවා ඒ පනතක ව්‍යවස්ථාවේ කොටසක් නෙමෙයි. ගරු කතානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වෙනි වගන්තියෙන් තමයි ජනාධිපතිවරයාගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් තීරණය තිබෙන්නේ. මේ පනත තුල ඒවක් කිසිවක් නැහැ. ඉදිරියේදී ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවකදී අපි සලකා බලන්නට පුළුවන් ජනාධිපති විශ්‍රාම වැටුපට මොකද්ද වෙන්නේ කියලා. නමුත් අදට කෙරෙන්නේ මේ පනතේ තිබෙන මූලිකම දේවල් තමයි ජනාධිපති කෙනෙක්ට දෙන නිල නිවස. ඒ පනත කියනවා නිල නිවස හෝ නිල නිවසක් කියන්නේ නැහැ. සුදුසු ස්ථානයක් විශ්‍රාම කෙනාට සුදුසු නිවසක්. එහෙම නැත්නම් විශ්‍රාම වැටුපෙන් 3න් එකක මුදලක් දෙනවා හැම සුදුසු නිවසක් නැත්නම් ඔහුට සුදුසුසනක් හොයාගන්න. ඒක තමයි මේ 86 අහෝසි කරන පනතේ තියෙන්නේ. ඒතර වැන්දබුවට විශ්‍රාම වැටුප. ලේකම් දීමන යනාදී කීපයක්. දැන් මේ දේවල් කිරීම යුක්ති සහගතද නැද්ද කියන කතානායකතුමනි මම ඉදිරියට පැහැදිලි කරනවා. අපි අරන් බැලුවොත් ඇයි මේ පනත හොඳ නැත්තේ? මං කියනවා හොඳ නැහැ. හේතුව පනතම නෙමෙයි. ඒ පනත අතේ තියෙනකොට අශිෂ්ට ජනතාවගේ බදු මුදල් හොරාකමින් ඒකෙන් පවතින්න පුළුවන් කියලා හිතන පාලකයන් ගතේ මේ නීතිය හොඳ නැහැ. මොකද මේක අවභාවිතා කරනවා. අවභාවිතා කරමින් අර මොකද අර මිහිඳු මහරහතන්ගේ වාසය කිව්වා වගේ ඒගොල්ලෝ හිතන්නේ මේ ඒගොල්ලෝ බාරකාරයෝ නෙමෙයි. මේ කඩා වඩාගෙන ඉන්න ඕනේ කියන කට්ටිය. හරිද? බදු මුදලෙන් යැපෙන්න ඕනේ කියන කට්ටිය. ඒක තමයි මහ ජනතාවට පුලා කිව්වේ මෙන්න මේ වගේ නාස්තිකාරී වියදම් කපන්න අපිට මේගොල්ලන්ට මේවා දෙන්න ඕනේ නැහැ. ඒ හින්දා තමයි අපි ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේක ලිව්වේ. අන්න අපි කියපු දේවල් කරන ආණ්ඩුවක් මේ එන්නේ තව එකක්. අපි කල්පනා කරලා බැලුවොත් මම නඩු දෙකක් ගැන කියන්න මට කිසිව හිටපු ජනාධිපතිවරයෙක්ට අපහාස කරන්න හිරිහැර කරන්න උවමනාවට නේ. නමුත් මේ නඩු දෙක කියන්න වෙනවා. එකක් තමයි සෙන්රත් and others versus චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග and others. අනිත් එක තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ නඩුව. ගන්න පැජට් පාරේ නඩුව කොහොම කට්ටියට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ අපි බැලුවොත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් කැබිනට් තීන්දුවකින් අගෝස්තු 31 2025 කැබිනට් තීන්දුවකින් මාදිවල ප්‍රදේශයේ ඉඩම් කෑල්ලක් වෙන් කරගන්නවා එයාගේ මුදලෙන් ගයක් හදන්න. 2005 සමාන 2005 අගෝස්තු 31 කැබිනට් පේපරේ. මොකද්ද එතන උසාවිය කිව්වේ? එතන පාවිච්චි කරේ මේ 1980 පනතම තමයි යට හිමිකමක් තියෙනවා කියන. අන්න ඒ වෙලාවේ සුප්‍රීම කියන්නේ මිනිස් ජනතාව ගිහිල්ලා පෙත්සම් කළා සුප්‍රීම අධිකරණය කිව්වා that cabinet paper her entitlement are arbitrary, unreasonable and ultra vires. It violates of rule of law. මොකද අපි හැමදාම කියපගත්තයි නීතිය ඉදිරියේ පුද්ගලයෝ සමාන වෙන්න ඕනයි කියන එක. මේ පනතෙන් කරලා තියෙන්නේ හිටපු ජනාධිපතිවරුන් නීතියෙන් වැඩි සැලකිල්ලක් දෙන පුරවැසියෝට පත් කළා. එහෙනම් මේක 12ක වගන්තියත් උල්ලංඝනය වෙනවා. මානව සදාචාරයත් උල්ලංඝනය වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ කියපු මූලික හරයටත් පටහැනි වෙනවා. එතකොට අපි ගමු මේ පනත තමයි මේකට භාවිත කරන්නේ. මොකද්ද? මේක තිබුණොත් අවභාවිතාව වළක්වන්න බෑ. මොකද සංස්කෘතික නෑ මේගොල්ලන්ගේ දේශපාලනය. බජට් පාරේ ගෙදර. එහෙනම් මෛත්‍රීපාල සිරිසේනගේ නඩුවේ එයා කැබිනට් පේපර් දාලා මොනවද ඉල්ලුවේ? ස්පෙෂල් ටාස්ක් ෆෝස් එක ඔහුගේ ආරක්ෂාවට යෙදවීම, ඔහු ජනාධිපතියෙක් විසින් වාසය කරපු මහගමසේකර මහත කොළඹ 7 නිවස ඔහු විශ්‍රාම ගියාම ඔහුට දෙන්න, නිල සහ අනිත් වාහන, පෙට්‍රල් විශ්‍රාමික විනිසුරුවෙක් දෙන තරමට දෙන්න, වතුර බිල්, ලයිට් බිල්, ටෙලිෆෝන් බිල්, නිල නිවාස තියෙන සියලුම වියදම් දරන්න
කොටිම කෙනවා කාකාසල දෙන්නටත් අනුමැති ඉල්ලලා තියෙනවා. ඒකට පාවිච්චි කරෙත් මේ 1986 ජනාධිපති හිමිකම් වරප්‍රසාද පනත. ඒකට අධිකරණය ඉඩ දුන්නේ නැහැ. මොකද ඒ අවස්ථා දෙකේම ඒ පනතේ නැති දේවල් තමයි මේගොල්ලෝ ගන්න උත්සාහ කරන්නේ. දැන් සමහරු කියන්න පුළුවන් යුද්ධ දිනපු කෙනා යාට ආරක්ෂාව නැහැ. ආරක්ෂාව ගැන මේකේ මොකුත් නැහැ. ආරක්ෂාව තියෙන කැබිනට් පේපර්ස් වල. අවශ්‍ය ඕන්ලාක මදි නම් ආරක්ෂාව වැඩි කරලා ඉල්ලන්නත් පුළුවන්. ඕන කෙනෙක්ට තර්ජනයක් තියලා සිකියුරිටි සර්විස් පට පුළුවන්. මේක පටලවා ගන්න හොඳ නැහැ. මොකද මේ දෙන වාහන යාහන සිකියුරිටි එහෙම නැත්නම් නිල නිවාසයේ සිකියුරිටි බල්බයි කරන එක මේකේ තියෙන එකක් නෙමෙයි. කෙසේ හෝ වේවා ගරු කතානායකතුමනි මම පෙන්වන්න උත්සාහ කළේ මේ පනත අවභාවිතාව වෙන එක වළක්වා ගන්නට අවශ්‍ය වෙනවා. ඉතින් එහෙමනම් මේ පනත අපි තියන්න ඕන නෑ. මොකද අපේ රටේ තියෙන දේශපාලන සංස්කෘතිය මේක තිබ්බොත් මිනිස්සු මරාගෙන කන එකයි තමන්ගේ හැන්දෙන් තමන් බෙදා ගන්න එකම තමයි සිද්ධ වෙන්නේ.